හෙලෝ ගයිස් මම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකේ තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් ඔන්න අද මම ඔයාලට අරගෙන ඉවිල්ලා තියෙන්නේ Blood Strike FPS4 කියන ගේම් එකේ ගේම්ප්ලේ වීඩියෝ එකක්. ඉතින් මේකත් නිකන් අර Free Fire copy කරලා හදපු එකක්. ඉතින් ගයිස් මේ වීඩියෝ එක බලලා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. bell icon එක තෝල් දාලා තියාගන්න. ඉස්සරහට මේ වගේ වීඩියෝස් ගොඩක් එනවා. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු අද වීඩියෝ එකට. හරි ගයිස් තාම අපි ලොබි ඉන්නේ උගන්ට පේනවා. දැන් මේ ටයිම් එක ස්ටාර්ට් වෙන්නේ. සුපිරියක් වෙයි ඉතින්. 4 3 2 1 හරි මේක ස්ක්වෑඩ් එකක් විදිහට තමයි ගහන්නේ. අපි 4 දෙනා ඉන්නවා. මගේ පැක් ඩවුන්ලෝඩ් නැති නිසා තමයි අර රොබෝල දෙන්නේ පේන්නේ. ඒක ගණන් ගන්න එපා. අපි පයිමු. සුපිරි. ඕකේ. හරි. ඕකේ අපි මේකත් තියෙනවා. මේ අන් පැරෂූට් කරාම බං. පිස්සුනේ. දැම්ම පැරෂූට් දාන්නේ. මම උන්ගේ පස්සෙන් යන්නේ මම මගේ පස්සෙන් යනවා. හරි පල්ලෙහාට යන් අපි අර මැදට යන් හරිද? ඕකේ ක්ලෝස් පැරෂූට්. ආයි ගියා. හවුලන්නේ. මැදට යමු. අඩ ගාන්ට පික්සල් හරි හවුලන්නේ. ඕක දාන්න වයිට්න හරි දෙන බොක්ස් එකක් තියෙනවා. මොනවද තියෙන්නේ? P90 එකක් තියෙනවා. හරි ජීවිත යම් මොකුත් නැහැ. AK47 උටන ගින්න පුළුවන් නේ. හරි පියම් මේ පැත්තට කොහින්ද බෑ එළියට යන්නේ? අයියෝ මෙතෙන්ට වැස්ස එළියට යන්න නෑනේ. සිරාට කොහෙන්ද එළියට යන්නේ? එළියට යන්නේ කොහෙන්ද? අයියෝ මේ කරන්න එපා වෙනවනේ. කොහෙන්ද එළියට යන්නේ? එකක් හරි තියෙනවා මට. කොහින්ද වදින්නේ ෂොට්? අඩේ වෙඩි සද්ද ඇහෙනවා. සිරාට කොහෙන්ද මේ ෂොට් වදින්නේ? මේ යටින්ද? අම්මේ ඉන්නේ. මයියේ කොහමද? හරි ඔළුවම තිබ්බා. මත් මරාගමු. ගව ගන්න තියෙනවා. හොඳ නෑ. වැඩක් නෑ. ගන්න වැඩක් නෑ. හු ගානේ. නෑ නේ. එළියට යන්න දනක්. අඩේ. එළියට යන්න දනක් නෑ. ඕයි. බලහ එළියට යන්න දනක් නෑ. ඇත්තට දිරාට කියන්නේ මේ. එතෙන්ට බැස්සම එළියට යන්න දනක් නැතුව ඉන්න බං. කොහෙන්ද යන්නේ? ඒක තමයි අහන්නේ කොහෙන්ද යන්නේ? හරි එකෙක් බැස්ස හරි ඉවරයි. උඹ ඉවරයි. මෙතන පිස්ටල් එකකින් මට තියන්න පුළුවන්ද? පිස්ටල් එකකින් මට තියන්න යනවා. මහා මෝඩයෝ බං. මට එළියට යන තැන හොයාගන්න බැහැ. ඒකයි මම මෙච්චර දඟලන්නේ නැත්තම් කවන්නේ. අපේ එකෙක් එළියට යන්න දන්නේ නැහැ මම. ඒ කියන්නේ ප්‍රශ්නේ. කොහෙන්ද එළියට යන්නේ? ඕකේ. අපිට එහෙම මරන්නත් පුළුවන්. හරිද? මං අර ඔළුවට ගහලා මරුවට. ඕකේ. මෙහෙ එළියට යන්න පුළුවන්. එළියට යන්න බෑ මට. එළියට යන්න දියන්කෝ. උඹලා මානවද යන්නේ? එළියට යන්න දෙන්නේ. පොඩ්ඩින්ද සිප්ටයි කියලා එකක් ආවා. සිප්ටයි කියලා එකක් ආවා. මම දැක්කා. අන්න ගියා. හරි. අර එකෙක් ගියා. අඩෝ. ආයු. පොඩ්ඩින් දාන්නකෝ. මෙහෙට යමු. දැන් දන්නවනේ යන්නේ විදිය. අය අරහෙන් එනවා දැන් මොන මගුලක්ද? දන්නේ නැහැ.
මම මේක අලුතෙන් දාගත්තා. මං හරියට මම ජජ් කරන්න එපා. මම අලුතෙන් දාගත්ත මේක. මේ එළියට යන්න දැනක් තියෙන්න ඕනේ බං. බෑනේ කරන්න. ආයු එහෙම මොඩක් තියෙනවා මේකේ. කොහෙන්ද එළියට යන්නේ මං? මෙහෙන් ගියා. ගිහිල්ලා කොහෙද? උඩටද? අර සෝන් එකත් එනවා බං. අරුන් ටික උඩට ගිහිල්ලා. කොහෙන්ද දන්නේ? කොහෙන්ද යන්නේ? හොඳ ප්‍රශ්නයක්. කොහෙන්ද යන්නේ? මාර ප්‍රශ්නයක් බං මේක. මේ වෙඩි සද්ද හිටුව එළිය ඇහෙන්නේ. හරිද? මට එළියට යන්න විදියක් නැහැ. මේක නගින්න බෑනේ. බෑ. ඒකට නගින්නත් බෑ. මල වදයක් බං. අයියෝ. කොහෙන්ද යන්නේ? අඩෝ. ඔන්න ඉඳන් අන්න මෙන්න. මොන්න මකුලක්ද? රෙද්දක් වෙලානේ. දැන් ටාස්ක් එකේ එනිමීක් හොයාගන්න. හරි. එනිමීක් හොයාගන්න ඕනේ. 23 දෙනෙක් ඉන්නවා. ඕකේ. ආව අපිට 23 දෙනෙක් ඉන්නවා බං. එකෙක්වත් නැහැ නේ මල මගුල්. ඕකනේ ප්‍රශ්නේ. සද්ද නම් ඇහෙනවා. ඒත් එකෙක්වත් නැහැ. කෝ බං? මොනවාද බං? එනිමී ඕන තරම් ඉන්නවා. මං හෙව්වොත් නැහැ. මොකක්ද යකුයි? බය වුණා. අවුලන්නේ එනිමී ඉන්නේ නැහැ නේ බං. මොනවද මේ? නෑනේ අප්පා සිරාවටම නෑනේ එනිමීක්. මං හිතුවේ නියන් ආදලලුන් හැංගිලා කියලා සිරාවම නෑ එකෙක්වත්. නියබයි. හරි. ඕකේ මෙසේජ් එක දාමු. මේකේ version develop 3 සෝන් ඇතුලේ මං කොහෙද මේ යන්නේ? සිරාවට මං යන දනවත් මන් දන්නේ නැහැ. ඔහොම නිකන් යමයි. ඉතින් ආතල්ලේ ගියම පාඩුවේ ඉන්න තියෙන්නේ. මේක මේ මොකද්ද? සුපිරි ගේම් එකක්. ඔයගොල්ලෝ ගහලා බලන්න. free fire ගහන අයටත් කියන්නේ. ගහලා බලන්න මාත් free fire ගහනවා. අර බැරිම වලට අපිට දිව්වොත් ඒක කරන්න පුළුවන්. ඒ විදිහට කෝබන් ඉනෙමිලා නෑනේ. මේ බෝම්බයක් ගාව පිහිට ගත්තොත් අපිට නෙමෙයි දෙනවා. අන්න ඔය විදිහට. හරිද? ඒක තව එකක්. හරි. හරි. ඉපාටුවා. හරි ඉන්නේ. මේ දුරින් ඉඳන් ගහලා වැඩක් නැහැ. උට වදින්නේ නැහැ. ළඟට ගිහිල්ලා තමයි ගහන්න ඕනේ. කෝබ අරින්නේ එකක් ඇද්ද මාක් කරනවා. මම නෙමෙයි මැරුවේ. කමන්නේ. අපි උඩ ගහමු. හරි උඩ ගැහුවා. මොනවාද යකෝ? අපිට එකම කැරක්ටර් වෙලා දෙන්නෙක්ට දාන්න බෑ. free fire එකේ නම් 40 දෙනාටම නියම් ඇලොක් දාන්න පුළුවන් කියමුකෝ. මේකේ බෑ. එක්කෙනාට එක කැරක්ටර් එකයි. මම මේ එනිමිල හොයන් යනවා. හරිද? මේ ඉන්නේ. මොකක්? ඌ ලිස්සුවා. ඌ ලිස්සල ටෙලිපෝටර්. මේකේ බග් එකක් තියෙනවා. අපි වැඩිපුර ලිස්ස ගියොත් අපිව ලිස්සන්න පටන් ගත්ත දැනට ආයෙ ටෙලිපෝට් වෙනවා. එහෙම බග් එකක් තියෙනවා මේකේ. හරිද? ඒක නිසා පොඩ්ඩක් අමාරුයි. level up level 4 ඒක බග් එක. ඒ කියන්නේ අපි එනිමීගේ පස්සේ ලිස් යනවා නම් අපි ලිස්සන්න පටන් ගත්ත දැනට යනවා. ඒක පොඩ්ඩක් අමාරු ආවාසයක් තියෙනවා. ඒක නිසා තමයි මම මේක සජෙස්ට් කරන්නේ. හරිද? හරි. ගමුණත් ආපෝ බුලට් නෑනේ. අපි මේකම ගමු. කවුද ඉන්නේ? කවුරුත් නැද්ද? කවුරුත් නැද්ද? කවුරුත් නැද්ද? අපේ එකේ කවුරුත් නැද්ද? කවුරුත් නැද්ද? කවුරුත් නෑ වගේ. කවුරුත් නෑ වගේනේ.
ඌ මැරුණා. කවුරුත් නෑ වගේ නේ බං. වැඩක් නෑ. කවුරුත් නැද්ද? සිරාවට අම්මා සෝන්නේ තව පොඩ්ඩක් එළියට යනවා. බෑ. සෝන්නෙන් එළියට යන්න බෑ. අන්න ඉන්දියාවේ කෙට්ට ගැහුවා. ඉන්දියාවේ කෙට්ට ගැහුවා. කවුද දන්නේ ගහලා තින්නේ? අපේ එකෙක් මං හිතන්නේ නිල් පාටින් පෙන්නුවේ. ගැහුවෙත් හරි. සිරා බං නෑනේ. එනමියෝ කොහෙද බං? සිරා මම ලූට් ඩ්‍රොප් එකට යනවා. හරිද? මේකනේ ලූට් ඩ්‍රොප් එක. ජිය කො ජිය හරි මොකද පැනලා අපි යමු. හරිද? ඇතුළේ තියන්නේ එමේ මගේ ස්කින් එක බලන් ගන්න එකේ. ඒක මට ෆ්‍රී හම්බුනේ මැච් ගාලා. හරිද? සුපිරියා. මේව කරලා වටේ වයන්න පුළුවන්. මොට්ටේ දාලා ආයෙ හොමලා ගන්න පුළුවන්. ඔන්න විදිහට ලිසන්න පුළුවන්. හරිද? අර ගිනි ගන්නවා නේ මං. ඇයි ඒ ගිනි ගන්නේ? අර ගිනි ගන්නවා කියන් අම්මලා මම පාවිච්චි කරපු නිසා වෙන්නේ නැති. හරි. එකේ පාවිච්චි කරාම ආයෙ අනිත් ඒවාට පාවිච්චි කරන්න බෑ. එමේ පූස ෂෝක් පාවිච්චි කරන්න බෑ නේ. අම්මලා පුළුවන් බං. අඩෝ. සෝන්නේට යන් නැත්තම් කෙලවෙනවා. හරිද? සුපිරි. සෝන්නේට ගියේ නැත්තම් මට කෙලවෙනවා. කම්මැලිව මේ එන විලනේ තාම 5 දෙනා කිල් කරලා තින්නේ. කේ ගඟක් තියෙනවා. අපි ගඟේ ලිස්සමු. ලිස්සමු. සම්මට හොඳ. මං කිව්වේ ඕක බග්ගයක්. හරිද? දැක්කනේ. අපි ආයෙ සවුන්ඩෙන් පිටිපස්සට ඕක මදයක්. එහෙනම බග්ගයක්. ඕක හදන්නේ මං හිතන්නේ. ලිස්සද්දී ආයෙ අපි මේ පිටිපස්සට යනවා. ඔය එහෙම තමයි. දැන් ආයෙ උතන ගඟ තියෙන්න ඕනේ බලන්න. ඔය එකක් එන්න යන්නේ ආයෙ. හරිද? ඕකේ කොහොම මේ එනිමිල නෑ නේ මොකෙක්වත්. උයි එනමී ඉඳපන් සෝන් එකෙන් එළියට යන්න එපා පුතේ. එනමියෝ කොහෙද? එනමියෝ කොහෙද? කොහොම එනමි නෑනේ. අඩෝ බලහන්කෝ ඒක. නෑ කියද්දි මේකෙක් හම්බුණා. හරිද? අර මට අරහෙනුත් ගහනවා බා. ඕකේ. අරහෙනුත් ගැහුවා මොකෙක් හරි. කිල් 6. යෝ සෝන් එකනේ. නැවතිලාම සෝන් එක යනවා. අයියෝ. බෑනේ කරන්නේ. සෝන් එක යනවා. සෝන් එක කොයිද අරේ? අයියෝ සමන්ත සෝන් එක. අපි ඉවරයි අයියේ. සෝන් එක කෝ අයියේ අපි ඉවරයි. අපි දිනුත් අම්මලා තාම 5 දෙනයි හරි දෙන්නයි හරි ඉන්න මට ඒක තාම තේරුම් ගන්න බෑ. 6 දෙනයි හරි දෙන්නයි හරි එක්කෙනයි. යස් බං අඩෝ ජී ඊසි රෑ බං. එළියට එන්න ගොඩක් ගියා වෙලාව. අඩෝ බලහංග ඒක සුපිරි බං. ඕකේ සුපිරියක් තමා. අපි කිල් 6ක් දාලා දින 3 වෙනි ස්ථානය. ඉතින් guys මේ වීඩියෝ බලලා ඔයගොල්ලන්ට අපි හොඳයි කිරිත් නම් අපේ YouTube channel එක subscribe කරන්න. bell icon එකත් ඔල් දාන්න. ඉස්සරහට මේ වගේ වීඩියෝස් ගොඩක් එනවා. එහෙනම් අදට ගිහින් good bye.